සුබ දවසක්. දැන් අද වෙලා 2025 10 වෙනි මාසේ 6 වෙනිදා වෙලාව උදේ 1යි. ඊය අපි අතරම මෙතනින් එන්ට්‍රි ගන්න හිතන් හිටියේ අද දවසේ නෙවෙයි එන්ට්‍රි ගන්න හිතන් හිටියේ. එන්ට්‍රි ගන්න අපි හිතන් හිටියේ තව දවස් දෙකකින් විතර. නමුත් අපේ එන්ට්‍රියට එන්නේ නැතුව මෙතන බයි වුණා. එතන මම හිතන් හිටියේ එතන 1,23,311 කියන සෝන් එක කියන්නේ මෙතන මේ මෙතන ඉම්බැලන්ස් එක ෆිල් කරලා මාකට් එක හැරෙවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ. එන්ට්‍රි ගන්න මට බැරි නම් මට මේක අප්ලෝඩ් කරගන්නත් බැරි වුණා. රයිට්. ඒතර මේක හරි චුට්ටි වෙලා තියෙන මම මේක ඩිලීට් කරලා ඉන්න. නැත්නම් අපි අලුත් එක කරමු. BTC USD BTC USD හරි අපි මේක ගමු. රයිට් මම ඉන්නේ පොව chart එකේ. පොව chart එක ගත්තාම අපිට මෙතන ගන්න පුළුවන් resistance level දෙකකට අපිට ගන්න පුළුවන් මේ chart එක. පළවෙනි resistance level එක අපිට ගන්න පුළුවන් වෙනවා මේ හරියෙන් ගන්න පුළුවන් resistance level එක පළවෙනි එක 1,25,500. මේ හරියෙන් ගත්තා resistance level 1 එක. ඊට පස්සේ resistance level මේක ගන්න. ඒක තමයි 4 එකේ swing high එක හැදලා තියෙන්නේ මෙතන 1,25,500 කියන level එකකින්. ඊට පස්සේ අපිට තව resistance level දෙකක් මාක් කරගන්න පුළුවන්. මේක ගමු resistance level දෙවෙනි එකට. resistance level දෙවෙනි එක ගත්තාගේ 1,28,000. right 1,28,000 ගමු resistance level දෙවෙනි එක. මේක මේජර් resistance level එකක් වෙනවා. මොකද ගොඩ දෙනෙක්ගේ profit zone එක මෙතන. ඒ කියන්නේ ගොඩ දෙනෙක්ගේ profit zone එක කියලා මේ 1,28,000 කියන level එක ගොඩ දෙනෙක් profit book කරන level එක තමයි මේක. දැන්ට ලෝන් ට්‍රේඩ් අරන් තියෙන කට්ටිය sell කරන්න බලන් ඉන්නේ 1,28,000 කියන level එකේ. හරිද? ඊට පස්සේ හරි මෙතන resistance level මේක 2 එක මේක 1 එක resistance level 2 එක තියෙන්නේ 1,28,000න් sorry 1,28,000න් right මම කියන්නේ resistance level 2 එක තමයි ගොඩක් දෙනෙක්ගේ ඊළඟ සෙල් එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 1,28,000 තමයි ගොඩක්ම මේ පල්ලෙහා මේ හරින් ඒ කියන්නේ ඔය 1,20න් 1,15න් 1,19 මේ වගේ සෝන් වලින් බයි කරපු කට්ටියගේ ඒ කියන්නේ මේ හරින් බයි කරපු කට්ටියගේ ටේක් ප්‍රොෆිට් ඒ කියන්නේ ගොඩ දෙනෙක් ප්‍රොෆිට් එක ටේක් කරන සෝන් එක තමයි මේක. හරිද? ප්‍රොෆිට් ටේක් සෝන් එක තමයි මේක. හරි ඊට පස්සේ අපි බලමු සපෝට් ලෙවල් ටික මාක් කරගමු. සපෝට් ලෙවල් ගන්න බලලා 1,27,700න් අපිට සපෝට් ලෙවල් එකක් දාන්න බලලා 1,21,700 right මේ හරියෙන් ගමු. ඒකල සපෝට් ලෙවල් 1 කියලා හොඳා ගන්නවා. සපෝට් ලෙවල් 1 එක ඊට පස්සේ අපිට සපෝට් ලෙවල් 2 එක දාන්න පුළුවන් 1,19,500න් වගේ. 1,19,500න් අපි දාගමු. right මම ඒක සපෝට් ලෙවල් 2 කියලා දාන්න. සපෝට් ලෙවල් 2 මම හොඳ මතක ගන්න මම මෙතන ඉන්නේ 4 hour chart එකේ Bitcoin 4 hour chart එකේ ඊට පස්සේ මේක සපෝට් ලෙවල් මේක 2 ගත්තා. මේක ඇවිල්ලා මේ ස්ටෝන් 4 hours demand zone එකක් වෙනවා මෙතන. සපෝට් ලෙවල් 2 එක ස්ටෝන් 4 hour demand zone එකක් වෙන හින්දා තමයි සපෝට් ලෙවල් 2 එක මෙතනින් ගත්තේ. right අපි ඊළඟ බලමු අපි මෙතන මොනවද ගන්න පුළුවන් අපිට. බලමු RSI එකත් බලන්න ඕන අනිවාර්යෙන්ම. RSI එක බලමු. RSI එක මෙතන ඕවර්බෝට්ලා තියෙන්නේ.
නමුත් මේක දැන් ඕවර්ෆ්ලෝ කරනවා මේ හරිය ඉඳලා ඕවර්ෆ්ලෝ කරලා තමයි මෙතනදී ඒත් බයි වෙලා තියෙන්නේ. හරි ඊට පස්සේ මම ඔයාලට සරලව කියන්නම් මේක සිග්නල් එකක් නෙවෙයි ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් නෙවෙයි. ඊළඟට අපිට ගන්න පුළුවන් මොනවද නෙක්ස්ට් ඊළඟට ගන්න පුළුවන් ලොන් ටර්ම් ඔපචුනිටිස් මොනවද කියලා මේකේ. අපිට මේ හරියෙන් එන්ටර් වෙන්න පුළුවන් 1,22,000න් වගේ 1,22,000 2,500න් වගේ හයි එක සෝරි බයි එන්ටර් ගන්න පුළුවන් ලෝන් එන්ටර් ගන්න පුළුවන් 1,22,000 මේ හරියම අපිට බයි එන්ටර් ගන්න පුළුවන් මෙහෙම. හරි අපි බලමු එහෙනම් මොනවද ගන්න පුළුවන් ඊළඟට එන්ට්‍රි ගන්න පුළුවන් අවස්ථා මොනවද තියෙන කියලා. අපිට 1,22,000 කියන ලෙවල් වලින් අපිට බයි එන්ට්‍රි එකක් ගන්න පුළුවන් බොහෝ දුරට. මේක ඇත්තම කියනවා ෆයිනෑන්ස් ඇඩ්වයිස් එකක් නෙවෙයි මම. හරි මම ඒක වෙන පාටකින් දාගන්නම්. නිල් පාටින් දාමු. මේක සුදු පාටින් දාලා end point 1 කියලා මම දාන්නම්. ඊට පස්සේ ඒකේ ඔයාලා 20,500න් එන්ට්‍රි ගත්තාම මේක දැන් ස්ටොප් ලොස් එකක් තියෙන්නේ නැත්නම් ස්ටොප් ලොස් එක අපි දාමු මේක ස්ටොප් ලොස් එක තියාගන්න අනිම 1,21,000 කියන zone එක ලයින් එක 1,21,000 හරි මෙතන ස්ටොප් ලොස් දාගන්න ස්ටොප් ලොස් එක එන්ටර් පොයින්ට් එන්ටර් පොයින්ට් ඊට පස්සේ ටේක් ප්‍රොෆිට් එක ගන්න පුළුවන් 1,25,000 27,500 ටේක් ප්‍රොෆිට් එකයි දෙන්නේ. right TB1 ඊට පස්සේ 1,27,500 1,27,500 ටේක් ප්‍රොෆිට් 2 ඒතකොට වැදගත් කාරණාවක් තියෙනවා මේක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕනේ මේකේ මේ 1,25,500 කියන දැන් මෙතන මේ 1,25,500 මේ ලෙවල් එක තමයි අපේ තියෙන මෙතන ඕල් ටයිම් හයි එක. ඒක අපි බලන්න ඉන්න ඕනේ බ්‍රේක් කරනවද නැද්ද කියලා එතන අවධානයෙන් ඉන්න ඕන කරුණ තමයි ඒක. රයිට් ඔය ටික ගැන ඔයාලා අවධානයෙන් ඉන්න මේක බොහෝ දුරට ඉදිරි සති දවස් දෙක ඇතුළත ඉදිරි පැය 48 ඇතුළත වගේ මොමන්ට් එකක් ගන්න බොහෝ දුරට තියෙනවා ලොකු නිවුස් එකක් හරි මොනවා හරි ක්‍රිප්ටෝට සම්බන්ධ ඒ කියන්නේ ලෝකේ තීරණය අනුව තමයි වෙනස් වෙන්නේ බොහෝ දුරට මගේ නිගමනය අනුව නම් මේක තමයි වෙන්න ඕනේ. හරි එහෙනම් මම ඉදිරියට වීඩියෝ දාන්න බලාපොරොත්තු වෙන හැමෝටම ජය වේවා.